මේ සිත මෙහෙමයි වෙන්නේ කියලා අයා ඒක කොහොමද කල්යාණ මිත්‍රාගෙන් පණිවිඩය එන්නේ. ඔව්. කොහොමද ඒක දර්ශන ඥාණයෙන් එන්නේ. ඒක මෙනෙහි කිරීමකින් එන්නේ. මෙනෙහි කිරීමකින් එයා අර මේ මෙනෙහි හැදෙන කිරීමට භාවනාව චුට්ටක්වත් උදව් වෙන්නේ නැද්ද ආරංචි? ඒ කියන්නේ අපි එක එක විකාර අරකයි මේකයි ඔක්කොම ඔළුවේ එහෙම යනකොට අර මෙනෙහි කිරීම අපිට ඒකට සපෝට් එකක් ඔය භාවනාවෙන් චුට්ටක්වත් ලැබෙන්නේ නැද්ද? මේ මෙනෙහි ඔය කරන එක එකට. එක විකාර ඔළුවේ තියෙනවා නම් ඉතින් ඇත්තටම මේ විකාර නැති වෙන භාවනා කරලා කමන්නේ නැහැ. ඔව්. එක අපි එක අර විකාර ඔබතුමාගේ ඔළුවේ තියෙන හින්දා ඒ ඔබතුමා මේ විකාර නැති කරගන්න භාවනා කරලා කමක් නැහැ. හැබැයි ඒක විදර්ශනාවක් නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු විදර්ශනාව නෙමෙයි ඒ. ඒක ඔව්. සමතේ. ඒක එක එක විකාර නැති කරගන්න ඔබතුමා කරගන්න වැඩක්. හැබැයි ඒ වුණාට ඔබතුමා සත්‍ය නොදන්න තාක්කල් මොන විකාර නැති වුණත් නිවන් දකින්නෙත් නැහැ. විකාර ටික නැති වෙයි. ඒ විකාර අවිචාර වෙලයි නවතින්නේ. ඒ කියන්නේ සත්‍ය දන්නේ නැහැ. එතකොට දැන් නම් මම විචාර භාවනා අවිචාර කරන්නේ නැහැ මේ අර මුල් කාලේ. ඔව්. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. දැන් මෙහෙමයි මට මේක ඇත්තටම තේරුණාන් පස්සේ දැන් භාවනාව ඕනේ නැහැ නිකන් උදේ පාන්දර බොරුවට නැගිටින්නේ මොකටද මේ මොන පිස්සුවක්ද කියලා හිතලා දැන් නිදා ගන්නවා. අර ඉස්සර මම ඔය අර මට චුට්ටක් අර මුල් කාලේ ධර්ම දේශනා මොනව හතරක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මම ඔය විනාඩි 25ක් විතර භාවනා කරත් ඒවා තේරුම් ගන්න. මම ඒකයි කිව්වා. ඔබතුමාට කියන විශේෂ දෙයක් ඒ තමයි මේ සත්‍ය කෙනෙකුට ඔළුවට මේක මෙනෙහි වෙනකොට එයා ඇත්තටම උදේ නැගිට්ටත් එයාට සත්‍ය මෙනෙහි වෙනවා. එයා ඊට පස්සේ টয়ලට් එකට ගියත් සත්‍ය මෙනෙහි වෙනවා. අර ආනන්ද කරදී නිවන් දකින්නේ නැහැ. ඔව්. ඒ අවබෝධයක මෙනෙහි වීමක් තුළයි තියෙන්නේ. ඒ මෙනෙහි වීම තියෙන්නේ එයාගේම තියෙන ඕනකම වීරිය තුළ. එයාට අර සත්‍ය ගැන කුතුහලයක් තියෙන්න ඕනේ. ඒ කුතුහලය තමයි එයාට තියෙන ඡන්දේ. චන්දං ජනේති වායවති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති කියලා සතර සම්මප්පදාන වීරිය පෙන්නුවේ මේ සමතේ වඩන්න නෙමෙයි. ඔව්. සමතේ වඩන ඇත්ත හිතනවා මේ සමතේ වඩන ඒ කියන්නේ වෙන අරමුණු එන්න නොදී ඒක අරමුණක හිත තියාගෙන ඉන්න සමත සමාධියට වීරියක් තියෙනවා කියලා. එයාලා හිතන ඒක තමයි කියලා මේ කියන වීරිය. ඔගේ ලොකු පටලැවිල්ලක් තියෙන්නේ. හිතන්න බැරි හරියම පටලැවිල්ලක් ඔතන තියෙනවා. මොකද සමත විපස්සනා යුගන්ධන් කියන්නේ මේ විදර්ශනාව තුල තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයක්. හැබැයි එයාට වෙන වෙන ඒවා ඔලුවට එන්නේ නැහැ. ඒ කියන්නේ එයාට මේකේ කුතුහලය එන්නේ. මේ කුතුහලයත් එක්ක තියෙන. ඒ කියන්නේ මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ මේ කොහොමද මේ කොහොමද ඇත්තටම ආත්මය හැදෙන්නේ කියලා එයාට කුතුහලයක් එන්න ඕනේ. ඕකට ඡන්දයක් එන්න ඕනේ. නිවනට ඡන්දයක් තියෙනවා මහන්නේ කිව්වේ ඒකයි. ඒතර කුතුහලයක් එනකොට දැන් සමතේවට දීගෙන ඉඳලා හරියනවා. ඒ කුතුහලයක් ඉස්සලා තියෙන්න ඕනේ. ඔබතුමාට කුතුහලයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමා නිින්ද යන ගියත් කුතුහලයෙන් ඔක වෙනේ වෙනවා. ඊට පස්සේ නැගිටින්න ගියත් ඕක මොකද්ද මේ කොහොමද මේ ආත්මෙට පණක් එන්නේ කොහොමද එතකොට මේ සිතුවිලි වලට බලයක් එන්නේ කොහොමද එතකොට මේ මං ඉන්නවා වගේ දැනෙන්නේ එතකොට මම මැරෙනවා කියන්නේ මොකද්ද එතකොට සසර කියලා කියන්නේ මෙන්න මේක තියෙන්න ඕනේ විමර්ශාව. ඒ විමර්ශාව සමතේ වටනකොට එනවා. මුණ කියපුවද ඒ? ඕක තමයි ඔව්. අපේ හාමුදුරුවෝ අර කෝම් පිට්ටු ඉදියන් වගේ හැමදාම ගහපු එකම තමයි ගහන්නේ. ඕක හරියන්නේ නැහැ. අවුරුදු ගානක් තිස්සේ සමතේ වඩලා හිතනවා දැන් මේක ඉතින් කොහොමවත් ඒක මේකට හරියයි වගේ නිකන් අර මෙයා හිතලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඕවා හිත හිත කියලා. ඇත්තටම මේ ප්‍රායෝගිකව මග ගිය කෙනෙක්ගේ අත්දැකීම සෑහෙන වැදගත්. අපි අවුරුදු 3ක් තිස්සේ භාවනා කළා. අපි දන්නවා හොඳටම මේකේ රහස මොකක්ද කියලා. ඔව්. මේක 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 ඕනේ නැහැ. දැන් නම් අවශ්‍ය නැහැ කියලා හොඳටම තේරෙනවා. ඒක නම් කිසිම තේරුමක් නැහැ කියන්නේ හැබැයි වෙන මෙහෙම දෙයක් අර කර තියෙනවා. මෙහෙම දෙයක් ඔව්. තියෙනවා. අපිට හරි ලේසි අත් දෙක තියාගෙන වාඩි වෙන්න ඒක දෙන් හරි සනීපයිනේ. ඉතින් එහෙම හිතාගෙන ඔව් එහෙම ඒක අර පොඩි කරන්නවත් බෑ. එහෙම කමන්නේ අපිට කරත හැකිනේ. ඕකේ නීති දාලා නැහැනේ කවුරුත්. ඒ වුණාට ඒකෙන් නිවන් දකින්න එකත් අපි දැනගන්න ඕනේ. ඒක නෙමෙයි කියලා දැනගෙන කරාට කමන්නේ. එයා අතරමං ඔව් ඒක වෙන්නේ නැහැ. එයා තමයි දන්නවා මේක නෙමෙයි කියලා. ඕකේ පොඩි සනීපයක් තියෙනවානේ. පොඩි සුවයක් තියෙනවානේ. නෑ මං නැද්ද? හිතුවේ මේ අර මේ කරුණු ටිකක් කතා ගැනීමට පහසුවක් වේද කියලා. දැන් සමහර අම්මලාට අර අවුරුදු 4-5 ධර්මය ඇහුවත් අපිට තේරෙනවනේ ඉන්න අර වෙන ඊ අර හසන්ති මහත්තයෙම කියද්දි තේරෙනවා මේ අම්මලාට අර මේ ටිකක් අර පොඩි ගැටලු වගේ තියෙනවා. හැබැයි ඕක චුට්ටක් මග හැරෙයිද කියන එක මම මේ කිව්වේ. එහෙම දෙයක් මොකක් කර උත්තේරයක් වගේ ගන්න පුළුවන් වේද අර යෝනිසෝ මනසිකාර චුට්ට මේ කියන එක හරියට තේරුම් ගන්න උදව්වක් වේද යෝනිසෝ කියලා මේ මනසිකාරය කියන්නේ යෝනිය කියන්නේ මේකේ දකින්න අරමුණ සකස් වෙන හැටි. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ හුස්ම ඇද ඇදින්න එක නෙමෙයි.
නෑ ඕවරෙන්ස ඒකෙන් යෝනිසෝ අරකට මනසිකාරය යෝනිසෝ මනසාර යථාභූත කරගන්න ඥානය උදව්වක් යෝනිසෝ වෙයිද නැද්ද කියන මම නෑ. ඒක අතරම ගොත අනිත් පැත්තට ගිහිල්ලා සමතේ හිර වෙලා අන්තිමට ඒකයි කියලා හිතාගෙන අන්තිමට නිවනත් වෙයිලා යන එක. විදර්ශනාව කරන්න නම් එයාට විමර්ශාවක් අවශ්‍යයි. එන විමර්ශාව එකම අරමුණක සිත තියාගෙන නිදි ගන්න එක නෙමෙයි. එන විමර්ශාව මෙනෙහි කිරීමක්. එන මෙනෙහි කිරීමක් නම් එයා මෙනෙහි කරන්න ඕනේ. එන මෙනෙහි කරන එකයි වෙන අරමුණක් නැතුව ඉන්නේ කොහොමද? මෙනෙහි කරන එක දෙකක් කරන්නේ කොහොමද? යන්නේ කොයිද මල්ලේ පොළනේ? දැන් වෙන අරමුණක් එන්නේ නැතුව ඉන්නකොට මෙනෙහි කරනකොට අරමුණු එන්න ඕනනේ. තේරෙනවද මේ ප්‍රශ්නේ? දැන් මෙනෙහි කරනකොට අරමුණු මෙනෙහි කරනවා කියන්නේ අරමුණු ඕනනේ මෙනෙහි කරන්න. මෙනෙහි කරන අරමුණු වේ තව තව ගන්න ඕනනේ. ඒකෝට අරමුණු නැතුව ඉන්නකොට මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා. මේක හොඳයි ඔබතුමා කිව්වා වගේ හැබැයි භාවනාව අපි සෑහෙන කලක් කරමින් උතර නෑ දන්නවා. දැන් නම් අතෑරිය හැකි ආරණස මේ ධර්මයේ ආවුනම් පස්සේ භාවනාවක් නම් ඕනේ නෑ මේ අර මං කිව්වේ මේ අර මට මගේ පැත්තෙම නෙවෙයි ඔකට අර මේ සමහර අය හිර වෙලා ඉන්නවනේ දැන් අර සමහර අර මේ අන්න ඒකයි එතකොට එයාලට පොඩි සපෝට් එකක් අර ප්‍රඥාව වඩා ගන්න චුට්ටක් සපෝට් එකක් ගන්න බැරි වේද පොඩ්ඩක් ඒකෙන් පොඩ්ඩක් කියලා මේමයි දැනගෙන කරන්න ඕනේ. සිත පොඩ්ඩක් සංසුන් වෙන්න ඉතින් විනාඩියක් දෙකක් තුනක් පහක් 10ක් කරත ඔව් හැකියි. ලොකු වෙලාවක් නෙවෙයි ඔව් ගොඩක් කරොත් ඕකට ඒකට අහු හැබැයි වෙලා මෙහෙමයි. ඒකේ නේවට ආය අහු වෙනවනේ ඒ හින්දා තමයි ඕ මෙහෙමයි ඕකට ඇඩික්ට් වෙනවා. ඒ ඇඩික්ට් වෙනවා කියලා දැනගෙන කරන්න ඕනේ. ඔව් ඕ ඒකට ඇඩික්ට් ආයෙක වුණොත් තමයි අර ඒක කුඩු ගංජා වලට ඇඩික්ට් වුණා වගේ ඊට පස්සේ ඒ ගිහිල්ලා ආයෙ වගේ අවදානම් ආව් වෙලා ඒ වගේ තමයි ඔව් එතකොට වෙණී කරන එකත් එයාට කරන්න හිතෙන්නේ නැහැ. අපිට ගොඩක් අය හම්බෙලා තියෙනවා. එයාලා බලනකොට පස්සේ මේ බණ අහන්නෙත් නැහැලු. එහෙනම් වෙණී කරන්න ගියාම ඒකත් ඕනේ නැහැලු. දැන් මට තියෙනවලු සුවයක්. ඇත්තටම නිවනත් පැයිනේ තියෙන කියලා තේරෙන්නේ නැහැ. ඕක ලොකු පටලැවිල්ලකට යන තැනක්. ඕක අර මේ ඔව් ඒක වදන දැනගෙන ඔව් හාමුදුරුවෝ ඒ අපේ පැත්තේ ගියොත් දේශනා ඉවරයි තමයි ඔව් අපේ දේශනා අරන් ගිහිල්ලා අන්තිමට භාවනා පන්ති ගිහිල්ලා කට්ටියට කිව්වා බුද්ධෝත්පාද දේශනාවල මෙහෙම දර්ශනය හරි ඒක අහන්න. හැබැයි ඊට පස්සේ සමතේ වඩන්න කියලා. අපි කිව්වා මේ මොකද්ද මේ මොක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ සමතේ වඩන්න දැන් මෙයාට මේක ඉක්මනට ඕන වෙලා. දැන් නිවන ඔව් ඉක්මනට ඕන වෙලා සමතේ වඩන්න හදනවා. දැන් මේ විදර්ශනා නොකර ඒක හම්බෙන්නේ නැහැ කියලා අපි කියනවා. අපි කෙනෙක් එන්නේ නැහැ. මොකද එයාගේ දැනගත්ත ධර්මය හොඳින් සුද්ධ වෙලා මෙතන කෙනෙක් නැති බව තහවුරු වෙනවා.